ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයනය විෂය යටතේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවෝ පටලව ගන්න ප්‍රශ්නයක් ගැන කතා කරන්න තමයි මම අද ලෑස්ති වෙන්නේ. එතකොට ප්‍රශ්නය තමයි ලාභ අරමුණු කරගත් ව්‍යාපාරවල පොදුවේ දැකිය හැකි අරමුණු දෙකක් ලියන්න. එහෙම නැත්නම් ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාරවල ප්‍රධාන අරමුණු දෙකක් ලියන්න කියන එක තමයි ප්‍රශ්නය. එතකොට මෙතෙන්දී පුතේ ඕගොල්ලොන් හොඳාකාරවම සිහියට ගන්න ඕනේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාරවල කියන මෙන්න මේ වාක්‍ය ඛණ්ඩය ඒගොල්ලොන් අපිට දෙනවා. එතකොට ඕගොල්ලන්ට අපි උගන්වනවා ව්‍යාපාර අරමුණු කියලා අරමුණු පහක්. හරිද? ඒ ව්‍යාපාර අරමුණු පහ 10 වසරේ පළවෙනි පාඩමේ ඔක තියෙන්නේ ව්‍යාපාර අරමුණු කියන මේ අනු කොටස යටතේ අපි උගන්වනවා ව්‍යාපාර අරමුණු පහක්. හැබැයි ඒකත් අපි වර්ගීකරණය කරලා තමයි උගන්වන්නේ. එතකොට මෙතෙන්දී ගොඩ දරුවෝ පටලවා ගන්නවා. පේපර් එකට ලියද්දි වාර විභාගවලට ලියද්දි පටලව ගන්න ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාරවල පොදු අරමුණු දෙකක් එහෙම නැත්නම් ලාභ අරමුණු කරගත් ව්‍යාපාරවල ප්‍රධාන අරමුණු දෙකක් ලියන්න කිව්වහම ඕගොල්ලෝ ලියන්න ඕනි ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාර ගැන විතරයි. හරිද? එතකොට කොහොමත් ඔයගොල්ලෝ දන්නවනේ දැන් අපි ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයනය ඉගෙන ගනිද්දී පුතේ අපි දන්නවා අපි ව්‍යාපාර වර්ගීකරණය කරනවා. එතකොට ව්‍යාපාර වර්ගීකරණය කරන පදනම් තියෙනවනේ. හිමිකාරීත්වය මත, අරමුණ මත, පරිමාණය මත අපි ව්‍යාපාර වර්ගීකරණය කරනවා. එතකොට ඔන්න ඔය විදිහට අපි ව්‍යාපාර වර්ගීකරණය කරන එක පදනමක් තමයි මොකක්ද? අරමුණ කියන්නේ. ඒ කියන්නේ යම්කිසි ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ අරමුණ මත අපි ව්‍යාපාර වර්ගීකරණය කරනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවනේ ඒක. එතකොට අපි දන්නවා අරමුණ මත ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකකට අපිට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි ලාභ අරමුණු කර ගත්ත ව්‍යාපාර සහ අනෙත් එක ලාභ අරමුණු කර නොගත්ත ව්‍යාපාර. එතකොට මේ වචනයෙන්ම අපිට තේරෙනවා ලාභ අරමුණු කරගත් ව්‍යාපාර කියලා කියන්නේ ඒ ව්‍යාපාරයේ පවත්වාගෙන යාමේ යාගේ ව්‍යාපාර කටයුතු කිරීමේ ප්‍රධානතම අරමුණ තමයි ලාභය ඉපීම. හරි. එතකොට මෙන්න මේ ප්‍රශ්නයෙන් අහන්නේ මොකද්ද ප්‍රශ්නය? ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල එහෙම නැත්නම් ලාභ අරමුණු කරගත් ව්‍යාපාරවල ප්‍රධාන අරමුණු දෙක ලියන්න. එහෙම නැත්නම් ලාභ අරමුණු කරගත් ව්‍යාපාරවල පොදු අරමුණු දෙකක් ලියන්න. එතකොට අපි කන්සිඩර් කරන්න ඕනි, අපි සලකන්න ඕනි මෙන්න මේ කිව්ව ලාභ අරමුණු කරගත් ව්‍යාපාර කොටස ගැන විතරයි. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර ගැන නෙවෙයි මේ අහන්නේ. ඔන්න ඔතන පටලව ගන්නවා. එතකොට මෙතෙන්දි පුතේ ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාරවල ප්‍රධාන අරමුණු දෙකයි තියෙන්නේ. ප්‍රධාන අරමුණු දෙකක් ගැනනේ අපි කතා කරන්නේ. මේ ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාරවල අපිට දකින්න තියෙන ප්‍රධානතම අරමුණු දෙක තමයි එකක් තමයි ලාභය ඉපීම. හරිද? එතකොට ලාභ මෙන්න මේ වචනේම තියෙනවනේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාර. නැවත අවධානය යොමු කරන්න ලාභ අරමුණු කරගත් ව්‍යාපාර. එතකොට ඔය නමේම තියෙනවා එහෙනම් මෙයාගේ අරමුණ මොකක්ද? ලාභය ඉපීම. යම් කිසි කාල පරිච්ඡේදයක් අවසානයේදී එහෙමත් නැත්නම් යම් කිසි කාලච්ඡේදයක් තුල ලාභයක් උපයන එක තමයි මේ ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාර සංවිධානවල ප්‍රධාන අරමුණු වලින් එකක්. අනෙත් එක විදිහට අපි සලකන්නේ පාරිභෝගික තෘප්තිය.
පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. ඒ කියන්නේ මෙතෙන්දී ව්‍යාපාර ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාර විදිහට මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ව්‍යාපාරිකයෝ ලාභ අරමුණින් පවත්වාගෙන යන ව්‍යාපාරවල දකින අපි අනෙත් ප්‍රධාන අරමුණ තමයි යාළගේ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. ඒ කියන්නේ දරුවෝ පාරිභෝගික තෘප්තිය ඉහළ නංවනවා කියලා කියන්නේ අපි දන්නවානේ අපේ පාරිභෝගික එහෙම නැත්නම් කස්ටමර්ස්ලා ඉන්නවා. එතකොට මේ කස්ටමර්ස්ලාගේ අවශ්‍යතා සහ උවමනා අපේ ව්‍යාපාරයේ නිෂ්පාදිත වලින් තෘප්තිමත් වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි අපිට මේ ඉන්ඩස්ට්‍රි එකේ පැවැත්මක් තියෙන්නේ. හරිද? එතකොට ඒ කියන්නේ ওই සමහර අවස්ථාවන් වලදී අපේ කනට ඇහෙනවා සමහර වෙලාවට කියනවා අයියෝ ඒකට ඒක කන්න වියදම් කරපු සල්ලි වලින් ඒක නොකා සල්ලි කෑවනම් ඉවරයි කියලා. ඇයි එහෙම කියන්නේ? එහෙම කතාවක් යම් කිසි පාරිභෝගිකයෙක්ගේ කටින් එළියට එන්නේ ඇයි? එයා අපේක්ෂා කරපු මට්ටමේ තෘප්තියක් එයාට හම්බෙලා නැහැ ඒ නිෂ්පාදිතය තුලින්. ඒකට ඕගොල්ලෝ දන්නවා නිෂ්පාදිත කිව්වහම භාණ්ඩයක් වෙන්නත් පුළුවන්, සේවාවක් වෙන්නත් පුළුවන්. හරිද? එතකොට තමන්ගේ අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරන්න තරම් ඒ නිෂ්පාදිතය වටින්නේ නැහැ. අන්න එහෙම අවස්ථාවන් වලදී තමයි අර වගේ වචන පාරිභෝගිකයාගේ කටින් එළියට එන්නේ. එතකොට එවැනි යමක් සිද්ධ වුණොත් ඒක අපේ ව්‍යාපාරයේ නමට කැළලා අහිතකර බලපෑමක්. හරිද? අන්න ඒ හින්දා සහ අපේ ව්‍යාපාරයේ පැවැත්ම අපේ පාරිභෝගිකයෝ මත රඳා පවතිනවා. අපේ පාරිභෝගිකයෝ කියලා කියන්නේ අපේ ව්‍යාපාරයට වත්කමක්. එතකොට අපේ ව්‍යාපාරයේ ඉන්න පාරිභෝගිකයින් අපේ ව්‍යාපාරයේ පාරිභෝගිකින්ව ආරක්ෂා කරගන්න එක අපේ ව්‍යාපාරයටම ඔවුන් ඇද බැද තියාගන්න එක ඒකෙන් අපට වාසි. ඒක අපිට හිතකර විදිහට තමයි බලපාන්නේ. අන්න ඒ හින්දායි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අපේ පාරිභෝගිකයාගේ අවශ්‍යතා සහ උවමනා උපරිම මට්ටමින් තෘප්තිමත් වෙන නිෂ්පාදිතයක් එළියට දාන්න. එතකොට පුතේ මෙතෙන්දී මෙන්න මේ කිව්ව ප්‍රධාන අරමුණු දෙක ගැන මම හිතනවා දැන් ඔයගලන්ට පැහැදිලි. ඒකට අදාළ ප්‍රශ්නයට පොයින්ට් එකට අදාළ ප්‍රශ්නයට කෙලින්ම උත්තරේ ලියන්න ඕනේ. මෙහෙ වටේ යන්නේ නැතුව. එතකොට ඒගොල්ලෝ අහපු ප්‍රශ්නය මොකක්ද අපෙන්? ඒගොල්ලෝ ඇහුවේ ලාභ අපේක්ෂිත ව්‍යාපාරයක දැකිය හැකි පොදු අරමුණු දෙකක් ලියන්න. එහෙම නැත්නම් ලාභ අරමුණු කරගත් ව්‍යාපාරවල දකින්න ලැබෙන ප්‍රධාන අරමුණු දෙකක් ලියන්න. එතකොට ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාරවල අපිට දකින්න තියෙන ප්‍රධානතම අරමුණු දෙක තමයි මේක. ලාභය ඉපයීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. පාරිභෝගිකයා තෘප්තිමත් වුනේ නැත්නම් අපිට ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න බෑ. මොකද එයා ගිහිල්ලා තන කියනවා අපෝ ඒකට යන්න එපා. ඒකේ කෑම හරි නෑ. අයියෝ ඒ බැංකුව නම් හරි නෑ. ඒ හොස්පිටල් එක හරි නෑ. ඒ ඉස්කෝලේ හරි නෑ. ඔහොමම විවිධ විදිහට කියන. ඒතර එහෙම වෙන්නේ ඇයි? එයාගේ අවශ්‍යතාවය හෝ උමනාව හෝ ඉටුන් නැති හින්දා. එයා බලාපොරොත්තු වෙන මට්ටමේ එයාට හම්බ වෙන්නේ නැති හින්දා. ඒකට එහෙම වුණාම අපිට ඒ ඉන්ඩස්ට්‍රි එකේ රැඳිලා ඉන්න බෑ. අන්න ඒක තේරුම් ගත්ත ගොඩ ව්‍යාපාරිකයෝ තමන්ගේ කස්ටමර්ස්ලට දෙයියන්ට වගේ සලකනවා. එහෙම නැති ආයතන ඉන්නවා. එහෙම නැති ආයතන ඉතින් අවුරුදු 5ක් ඇතුළත ඒගොල්ලන්ගේ තියෙන තිබ්බ දැනවත් හොයාගන්න බැරි තත්ත්වයට වැටෙනවා. ඇයි ඒ කස්ටමර්ස්ලට සලකන්න ඕනේ. තමන්ගේ පාරිභෝගිකයාට හොඳට සලකන්න ඕනේ. තමන්ගේ පාරිභෝගිකයා තමයි තමන්ගේ පාරිභෝගිකයා හරහා තමයි තමන්ගේ ව්‍යාපාරයේ වර්ධනය හිතකර විදිහට සිද්ධ වෙන්නේ. තමන්ගේ මට්ටමින් අභ්‍යන්තර පරිසර සාධක, බාහිර පරිසර සාධක වට බලපානවා. එනමුත් පාරිභෝගිකයා කියන්නේ ව්‍යාපාරයට වත්කමක්. එතකොට අපි අපේ ව්‍යාපාරයේ පැවැත්මට
පාරිභෝගිකයාව හිතකර විදිහට අපිට හිතකර විදිහට අපි පාවිච්චි කරනවා. ඔක අවබෝධ කරගත්ත ඔය concept එක දන්න ඉහළ තලවල ඉන්න ව්‍යාපාර ආයතන කටයුතු කරන්නේ මේ විදිහට. එතකොට මම හිතනවා මේ පටලැවිල්ලට උත්තරයක් හම්බ වුණා කියලා. එතකොට අපි මෙතෙන්දි සාකච්ඡා කරේ ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාරවල දකින්න තියෙන පොදු අරමුණු දෙක, එහෙම නැත්නම් ප්‍රධාන අරමුණු දෙකක්. එතකොට මෙන්න මේ දෙක ලාභ ඉපීමයි පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීමයි තමයි මේ යටතට එන උත්තර. වෙන උපාරමුණු ගැන මම වෙනම කතා කරන්නම්. මොකද උපාරමුණු එකින් එක වෙනම සාකච්ඡා කරන්න අවශ්‍ය නිසා. ඒකට මම හිතනවා ආය වාර විභාග ප්‍රශ්න පත්‍රවලදී මේ වැරද්ද කරගන්න එකක් නැහැ. ඔයගොල්ලන්ට දැන් හොඳ අවබෝධයක් තියෙනවා මේ අහන්න ප්‍රශ්නයෙන් අහන්නේ ප්‍රධාන අරමුණුද උපාරමුණුද. එතකොට ප්‍රධාන අරමුණු යහුවාම ප්‍රධාන අරමුණු ලියන්න ඕනේ, උපාරමුණු යහම උපාරමුණු ලියන්න ඕනේ. හරි. එතකොට අදාළ දේ අදාළ විදිහට ගැලපෙන උත්තරය අදාළ ප්‍රශ්නයට නිශ්චිත උත්තරය ලියන්න තමන් තුළ සූදානම තියෙන්න ඕනේ. මොකද තව ඉතාම කෙටි කාලයයි ඔයගලන්ගේ අපස සාමාන්‍ය පෙළ විභාගයට තියෙන. එතකොට නිශ්චිත උත්තර නිවැරදි නිශ්චිත උත්තර નિયમિત කාලය තුලදී නිවැරදිව ලියන්න පුරුව ගන්න ඕනේ. එහෙනම් තවත් පාඩම් කොටසකින් තවත් දවසකදී හම්බ වෙමු.